හරි. අද අපි කතා කරන්නේ ස්වසන වර්ණ ගැන. ඒ කියන්නේ බයෝ වල තියෙන පස්වෙනි පාඩම වැඩිපුරම ලකුණු වෙන පාඩම. මේ පාඩමේ සතුන්ගේ සංසරණ පද්ධතියේ කොටස ඇරෙදි තියෙන චූටි මාතෘකාවක් ස්වසන වර්ණ කියලා. ඒ කොටසින් MCQ ස්ට්‍රක්චර් වගේ ප්‍රශ්න එන්න පුළුවන් කොටසක්. ඒ කියන්නේ වල වැදගත් කොටසක් තමයි ස්වසන වර්ණ කියන කොටස. අපි දැන් මුලින්ම බලමු මේ ස්වසන වර්ණ කොටසේදී ස්වසන වර්ණකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් කවුරු හරි අපින් අහුවොත් ස්වසන වර්ණකයක් කියන්නේ මොකක්ද කියලා අපි දෙන්න ඕන උත්තරය. අපි කරුණු තුනක් කරේ තමයි ගැන කතා කරන්නේ. මුලින්ම ස්වසන වර්ණකයක් වෙන්න නම් ඒක කාබනික සංයෝගයක් වෙන්න ඕන. පළවෙනි කරුණ තමයි කාබනික සංයෝගයක් වෙන්න ඕන. අනෙක් කරුණ, ඒ කියන්නේ දෙවෙනි කරුණ තමයි ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් ආශ්‍රිත පීඩනය වැඩි විට ඔක්සිජන් ආශ්‍රිත පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමට දෙවෙනි කරුණ හරි. තුන්වෙනි කරුණ තමයි ඔක්සිජන් ආශ්‍රිත පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන් සංයෝග. ඒ අනුව දැන් කරුණු තුන හරි. පළවෙනි එක තමයි කාබනික සංයෝගයක් වෙන්න ඕන. දෙවෙනි කරුණ තමයි ඔක්සිජන් ආශ්‍රිත පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක් වෙන්න පුළුවන් වෙන්න ඕන. තුන්වෙනි කරුණ ඔක්සිජන් ආශ්‍රිත පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව ස්වසන වර්ණකයක් කියලා කියන්නේ ඔක්සිජන් ආශ්‍රිත පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමටත් ඔක්සිජන් ආශ්‍රිත පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන් කාබනික සංයෝග තමයි ස්වසන වර්ණකයක් කියලා කියන්නේ. දැන් පොඩි වචනයක් ආව ආංශික පීඩනය. ඔයාලට මේ ආංශික පීඩනය කියන එක කෙමිස්ට්‍රි වල 4 වෙනි පාඩමේ වායු පාඩමේදී වන්නනෝ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් එක්ක මම දැන් සරලව ඉතාම සරලව කියන්න පොඩි අයිඩියක් ගන්න ආංශික පීඩනය කියන්නේ අදාළ ගැන. ඒ කියන්නේ ඔක්සිජන්ගේ ආශ්‍රය පීඩනය කරද්දී ඔක්සිජන් තනිව ඇති කරන පීඩනය තමයි ආශ්‍රය පීඩනය කියන්නේ ඔක්සිජන්ගේ. ඒක සරල අයිඩියා එකක් ගන්න. ඔයාලගේ පාඩමේදී ඔයාලගේ කෙමිස්ට්‍රි ගන්නාවි. ඒ නිසා ඒක දැන් සරලව අදහස ගන්න ඔක්සිජන් තනිව ඇති කරන පීඩනය වගේ. හරිනේ. ඒ අනුව ස්වසන වර්ණකයක් කියලා කියන්නේ මොකද්ද? ආයෙ ගත්තොත් කරුණු තුනයි තියෙන්නේ. කාබනික සංයෝගයක් වෙන්න ඕන. ඔක්සිජන් ආශ්‍රය පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමටත් ඔක්සිජන් ආශ්‍රය පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කරන්න පුළුවන් සංයෝග. නිකන් නෙවෙයි කාබනික සංයෝග. හරි. දැන් මේ රුධිරයේ ඇතුළු ජලීය මාධ්‍ය ගත්තොත් මේ රුධිරයේ ඇතුළු ජලීය මාධ්‍ය වල ඔක්සිජන් ද්‍රව්‍යතාව අඩුයි. රුධිරයේ ඇතුළු ජලීය මාධ්‍ය ගත්තොත් ඒවායේ ඔක්සිජන් ද්‍රව්‍යතාව අඩුයි. මේ නිසා සංකීර්ණ සතුන්ගේ ස්වසන පෘෂ්ඨවල සිට පටක හා අවයවයට ඔක්සිජන් පරිවහනයේ ගැටලුවක් වුණා. ඒකට උත්තරයක් වශයෙන් තමයි නැත්නම් ඒකට විසඳුමක් වශයෙන් තමයි මේ ස්වසන වර්ණක පරිණාමය වුනේ. අපි මේ කොටසෙද්දී කතා කරන්නේ සත්ව රාජධානිය දකින්න පුළුවන් ස්වසන වර්ණ ගැන. හරි. එහෙනම් අපි කතා කරන්නේ ස්වසන වර්ණක පහක් තියෙනවා. මම මුලින්ම මේ ස්වසන වර්ණක පහේ නම් ටික කියලා ඉන්නම්. මුලින්ම අපි කතා කරන්නේ හිමොග්ලොබින්. හිමොග්ලොබින් එක අහලා පුරුදු නම් හිමොග්ලොබින්. අනිත් එක මයොග්ලොබින්, අනිත් එක හීමොසයිනින්, හීමොඑරිත්‍රින් සහ පස්වෙනි අපි කතා කරන අවසාන එක මේ කොටසෙද්දී ක්ලෝරෝක්ලෝරින්. ක්ලෝරෝක්ලෝරින්. හරි. දැන් මේක මතක තියාගන්න ලේසි වෙන්න බලමු මෙහිම. දැන් හිමොග්ලොබින් ගැන ඔයාලා ඕ ලෙවල් එකදී කතා කරනවනේ හිමොග්ලොබින්. හිමොග්ලොබින් වගේම ළඟින් යන කෙනෙක් තමයි මයොග්ලොබින්. හැබැයි දෙන්නේ වෙනස්. ව්‍යුහනත් වෙනස්. අපි ප්‍රෝටීන එරද කතාන ව්‍යුහ මට්ටම්. හිමොග්ලොබින් කියන්නේ චාතුර්ථ ව්‍යුහ මට්ටමක් තියෙන ප්‍රෝටීන් එකක්. හැබැයි මයොග්ලොබින් කියන්නේ ෘතේක ව්‍යුහයක් තියෙන ප්‍රෝටීන් එකක්. අපි මතක තියාගන්න ලේසි වෙන රයිමින් වර්ඩ් එකක් වෙයි කියලා ගමු. හිමොග්ලොබින් ඊට පස්සේ මයොග්ලොබින් මතක තියාගන්න පුළුවන්. මේ හිමෝ කැලේන තව දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි හීමොසයිනින් සහ හීමොඑරිත්‍රින්. අනිත් කෙනා තමයි ක්ලෝරෝක්ලෝරින්. යනවා හීමොග්ලොබින්, මයොග්ලොබින්, හීමොසයිනින්, හීමොඑරිත්‍රින් සහ ක්ලෝරෝක්ලෝරින්. හරි. මම මුලින් බෝඩ් එකේ ලියලා ඉන්නම් හීමොග්ලොබින්. අපි මුලින්ම කතා කරමු හීමොග්ලොබින් ගැන. හීමොග්ලොබින් හිමොග්ලොබින් සාමාන්‍ය වල අහපු වචනයක් ඕලයක් අහලා තියෙනවා. දැන් මේ හිමොග්ලොබින් ගත්තොත් අපි අහලා තියෙනවා අපේ රුධිරයේ තියෙන කියලා. ඒ කියන්නේ මිනිසාගේ රුධිරයේ තියෙනවා. හිමොග්ලොබින් තියෙන තැන් කතාවේ මිනිසාගේ රුධිරයේ තියෙන එකයි. හැබැයි හිමොග්ලොබින් තියෙන මිනිසාගේ රුධිරයේ පමණක් නෑ. මිනිසාගේ රුධිරයේ පමණක් නෙවෙයි මේ හිමොග්ලොබින් තියෙන්නේ. ඊට අමතරව අනෙකුත් පුෂ්ඨ වංශයෙන්ගේ මේ හිමොග්ලොබින් කියන සනවර්ණකය දකින්න පුළුවන්. ඒනොද දෙන්නේ කියන්නේ අපි දන්නවා ඔයලා තියෙන හිමොග්ලොබින් කියලා. මුලින්ම මිනිස් රුධිරයේ තියෙනවා. ඊට අමතරව අනෙකුත් පුෂ්ඨ වංශයෙන්ගේ තියෙනවා. ඊට අමතරව මේ හිමොග්ලොබින් කියන සනවර්ණකයේ ඇනලීඩ වංගයේ තියෙනවා.
ඇනලීඩා කියලා කියන උදාහරණ වශයෙන් ගත්තොත් ඔය කූඩැල්ලා, ගැඩවිලා, ඊට අමතරව වැරහැලි පණුවා වගේ නේටිස් වගේ කතා කරලා ඒ වගේ කට්ටියක මේ ඇනලීඩාවන් කියන වචන උදාහරණනේ. ඒ ඇනලීඩාවන්ගේ තියෙන විතරම මිනිසාගේ රුධිරෙත් තියෙනවා. ඊට අමතරව අනිකුත් පුෂ්ඨ වශයෙන්ගේ මේ හිමොග්ලොබින් කියන සනවරණකයේ තියෙනවා. අපි හිමොග්ලොබින් ගැන කතා කරන්නේ මේ කොටසේදී මේ ටික තමයි. මේ හිමොග්ලොබින් ගත්තොත් හිමොග්ලොබින් තුන මිනිසාගේ රුධිරයේ තියෙනවා. ඒකයි පොඩි කාලෙන් දන්න දෙනවා. පොළොල් කාලෙන් දන්න ඕනේ. මිනිසාගේ රුධිරයේ හිමොග්ලොබින් තියෙනවා. ඊට අමතරව අනිකුත් පුෂ්ඨ වශයෙන්ගේ තියෙනවා. ඊට අමතරව ඇනලීඩාවන්ගේ තියෙනවා හිමොග්ලොබින් කියන සසන වර්ණකය. හරි. හිමොග්ලොබින් ගාවින් යන එක නැත්නම් මයොග්ලොබින්. අපි මම කියන පහසුවට මයොග්ලොබින් දෙවස් දෙවෙනි කතා කරමු මයොග්ලොබින්. මයොග්ලොබින්. මයොග්ලොබින් කොතනද තියෙන්නේ කියලා අහුවොත් මයොග්ලොබින් තියෙන්නේ එක තැනක. මතක තියාගන්න ලීසි. මයොග්ලොබින් තියෙන්නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මයොග්ලොබින් තියෙන්නේ කොහෙද? පුෂ්ඨ වංශීයන්ගේ පේශී වල දකින්න පුළුවන් මේ මයොග්ලොබින් කියන කෙනා. මයොග්ලොබින් කියන කෙනා අපිට දකින්න පුළුවන් පුෂ්ඨ වංශීයන්ගේ පේශී වල. හරි දෙකක් ඉවරයි. හිමොග්ලොබින් කොහෙද තියෙන්නේ? මිනිසාගේ රුධිරයේ තියෙනවා. අනිකුත් පුෂ්ඨ වංශීයන්ගේ තියෙන ඊට බදලව ඇනලීඩාවන්ගේ තියෙනවා. මයොග්ලොබින් කියන්නේ පුෂ්ඨ වංශික පේශී වල තියෙනවා. අපි මොනේ හීමෝකව දෙන්නේ කින්නවා කියලා. ඒ තමයි මම මකන්න. හීමෝ සයිනින් එක අපි හීමෝ සයින්. හීමෝ සයිනින් එක ගැන කතා කරන්නේ. හීමෝ සයිනින් ගැන කතා කරනකොට ක්‍රිටිකලයක් තියෙනවා. අපි හීමෝ සයිනින් තියෙන්නේ කියන්නේ සනවරණකේ තියෙන කාදරි කියලා බලමු. හරියනේ හීමෝ සයිනින්. තුන්වෙනි එක කතා කරන්නේ හීමෝ සයිනින් කියන සනවරණකේ. හීමෝ සයනී. හීමොසයනීන් ගත්තොත් හීමොසයනීන් තියෙන කාලය පොටි කෙටි ක්‍රමයක් තියෙනක මම හදුවේ එකක්. මම මතක තියාගන්න පහසුවෙන් තමයි බැලුවේ. හැදුවේ හීමොසයන බලමේ මොකක්ද කියලා. හීමොසයනීන් කියන එක මතක තියාගන්න නම් සයනීන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕගනික් වල ඉගෙන ගන්නදී කාබනික රසායන නාමකරණ තියෙනවා. මෙන්න මේ වගේ කාණ්ඩයක් තියෙනවා අපි කියන සයනයිඩ් කියන. මේක අරගෙන තමයි මම මේ කෙලිටුවේ හැදුවේ. නිකන් සයනීන් මේක මුලින්ම කියන්න මේක සමහර පාදනමක් නැති වෙන්න පුළුවන්. මතක තියාගන්න පහසු වෙන කෙටි ක්‍රමයක් වශයෙන් විතරක් මේක පාවිච්චි කරන්න. දැන් සයනයිඩ් වගේ කියලා කියනෝනේ. ඒ නිසා මම මේ සයනයිඩ් සාමාන්‍ය මිලිටරි සම්බන්ධව කතා කරන්නේ. ඒ නිසා මම මගේ පහසුට වල මේක පහසුවේ පහසුම වචන දෙකක් හදාගත්තේ තමයි ආමි සයනයිඩ්. ආමි සයනයිඩ්. ආමි සයනයිඩ් කියලා හදාගත්තා. මේකෙන් අපිට හීමොසයනීන් කියන සනවන්නේ ගොඩ දාගන්න පුළුවන්. මේ සයනයිඩ් කියන කොටසින් මම ගත්තේ මේ හීමොසයනීන් කියන සසනවන්නගේ මතක තියාගත්තේ මේ සයනයිඩ් කියන වචනේ. අනිත් වචනේ ගත්තොත් මේ ආමි කියලා කියන්නේ ආමිගේ AR තියෙනවා. AR වෙනම ගත්තා. දැන් මේක AR කියන දෙකම ගන්නවා. මොකද ඒ විතරක් අපිට ඇනලීඩ් වෙන්න පුළුවන්. AR කියන කෙනා ආර්ථ්‍රෝපෝඩා කියලා ගත්තා. ආර්ථ්‍රෝපෝඩා ඊට පස්සේ මේ M තියෙන්නේ. M ගේ මොලස්කා කියලා ගත්තා. මොලස්කා කියලා මතක තියාගත්තා. මොලස්කා කියලා මම ගත්තා. මොකද කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මොලස්කා කියලා මතක තියාගත්තා. ඒ අනුව හීමොසයනීන් කියන සනවරණකයේ තියෙන්නේ ආර්ථ්‍රෝපෝඩාවන්ගේ සහ මොලස්කාවන්ගේ. ආර්ථ්‍රෝපෝඩාවන්ගේ තියෙන්නේ රුධිර වසාවල. ඒ අනුව හීමොසයනීන් කියන කෙනා කෙටුමේ තමයි ආමි සයනයිඩ්. සයනයිඩ් කියන වචනේ මතක තියාගත්ත හීමොසයනීන් කියන සනවරණකයේ ඒක තියෙන්නේ මතක තියාගන්න ආමි කියන වචනේ ARෙන් ආර්ථ්‍රෝපෝඩා. ආර්ථ්‍රෝපෝඩාවන්ගේ රුධිර වසාවල තියෙන්නේ M අකුරෙන් මොලස්කාවන්ගේ තියෙන. ඊළඟ සනවරණ තුනක් ගැන දැන් කතා කරමු. ඊළඟ එක්කෙන හීමෝ කියන වචනයෙන් පටන් ගන්න. ඒ නිසා හීමෝ කියන වචනේ ඉතුරු කරගන්න. හීමෝ. එයා තමයි හීමෝ එරිත්‍රින්. හීමෝ එරිත්‍රින් කියන එක තමයි හතර වෙන කතා කරන්නේ. අවසානයේ කලින් කියන එක කතා කරනවා. හීමෝ එරිත්‍රින්. හීමෝ එරිත්‍රින්. මේ හීමෝ එරිත්‍රින් කියන කෙනා ඉන්නේ සාගර අපුෂ්ඨ වංශයෙන් තුල. සාගර අපුෂ්ඨ වංශයෙන් තුල තමයි හීමෝ එරිත්‍රින් කියන කෙනා ඉන්නේ. මේ සනවරණකේ තියෙන්නේ. හැබැයි තව වැදගත් කරුණක් තියෙනවා. හීමෝ එරිත්‍රින් තියෙන්නේ ඇනලීඩාවන්ගේ. හැබැයි නිකන් ඇනලීඩාවන්ගේ කියලා කිව්වොත් නෙවෙයි. සමහර ඇනලීඩාවන්ගේ තමයි මේ හීමෝ එරිත්‍රින් කියන සනවරණකේ තියෙන්නේ. මේ හීමෝ එරිත්‍රින් කියන සනවරණකේ තියෙන්නේ සාගර අපුෂ්ඨ වංශයෙන්ගේ. අනිත් එක තමයි සමහර ඇනලීඩාවන්ගේ. නිකන් ඇනලීඩා ගත්තොත් වැරදි. සමහර කියන එක හයිලයිට් කරලා තියෙන නිසා ඔයාලට කියන්න සමහර ඇනලීඩාවන්. දකින්න පුළුවන් වල.
ඊළඟ එක බලන්න අලුත් එකක් මම හිතන්නේ තමයි ක්ලෝරෝක්ලෝරින්. ක්ලෝරෝක්ලෝරින්. පස්වෙනි සමානය කතා කරන්නේ ක්ලෝරෝක්ලෝරින්. ඉතින් බලමු ඉස්සෙල්ලා පස්වෙනි සමානය කතා කරන්නේ ක්ලෝරෝක්ලෝරින්. ක්ලෝරෝක්ලෝරින්. මේ ක්ලෝරෝක්ලෝරින් කියන සනවන්නකේ දකින්න පුළුවන් කාගෙද නැත්නම් තියෙන්නේ කාගෙද කියලා කතා කරන්න යන්නේ. ඒක මතක තියාගන්න ලීස් වෙන්න පොඩි කෙටි ක්‍රමයක් මම හිතුවා එතන CAB. සාමාන්‍ය මතක තියාගන්න ක්‍රමයක් තමයි KAB කියලා මතක තියාගන්න. එනම් ක්ලෝරෝක්ලෝරින් කියන කෙනා තියෙන්නේ සනවන්නකේ තියෙන්නේ බොහෝමයක් ඇනලීඩා වගේ. K අකුරින් මම ගත්තේ ක්ලෝරෝක්ලෝරින් කියන එක මතක තියාගන්න K අකුරින්. ක්ලෝරෝක්ලෝරින්. A අකුරින් මතක තියාගත්තේ මේක තියෙන්නේ කොහොමද ආගේද? ඇනලීඩා වගේ. කියන්නේ A අකුරින් මතක තියාගත්තේ ඇනලීඩා. ඇනලීඩා. B අකුර ගත්තේ නිකන් ඇනලීඩා කිව්වොත් වැරදිනේ. ක්ලෝරෝක්ලෝරින්. ක්ලෝරෝක්ලෝරින් තියෙන්නේ නිකන් ඇනලීඩා ගත්තොත් වැරදි. බොහෝ ඇනලීඩා වගේ රුධිරයේ තමයි තියෙන්නේ. B අකුරෙන් මම මතක තියාගත්තේ බොහෝ. B අකුර විශේෂ කරලා ගත්ත කියලා ක්‍රමයට නිකන් ඇනලීඩා කිව්වොත් වැරදි. මොකද හයිලයිට් කරලා තියෙනවා බොහෝ ඇනලීඩා කියලා. ඒ නිසා බොහෝ ඇනලීඩා වගේ තමයි ක්ලෝරෝක්ලෝරින් සනවන්නකේ තියෙන්නේ. හරි ඕන අපි පස්වෙනි එක කතා කරලා ඉවරයි. ක්ලෝරෝක්ලෝරින් කියන සනවන්නකේ තියෙන්නේ කාගේද? බොහෝ ඇනලීඩා වගේ රුධිරය. හරි. මේ දක්වා කතා කරන්නේ සාරාංශ පොඩි සාරාංශයක් ගත්තොත් ශ්වසන වර්ණකයක් කියන්නේ මොකක්ද? ශ්වසන වර්ණකයක් කියන්නේ කාබනික සංයුගයක් වෙන්න ඕන. ඔක්සිජන් නාශය වෙන්නේ වැඩි විට ඔක්සිජන් සමග එක්වීමට ඔක්සිජන් නාශය වෙන්න අඩු වෙන ඔක්සිජන් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන් කාබනික සංයුගයක්. ආයි කාබනික සංයුග කියලා මුලින්ම කිව්වනේ. ඒනම සරලව ගත්තොත් ශ්වසන වර්ණකය කියන්නේ ඔක්සිජන් නාශය පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමට ඔක්සිජන් නාශය පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීම සිදු කරන්න පුළුවන් කාබනික සංයුගයක්. රුධිරයේ ඇතුළේ ජලීය මාර්ගවල ඔක්සිජන් ද්‍රව්‍යතාව අඩුයි. ඒ නිසා සංකීර්ණ සතුන්ගේ ශ්වසන කුෂ්ඨයේ සිට පටක හා අවයව කරා ඔක්සිජන් පරිවහනය ගැටලුවක් වුණ එකට උත්තර වශයෙන් විසඳුමක් වශයෙන් තමයි පරිණාමය වුණේ ශ්වසන වර්ණක. අපි කතා කරේ මෙච්චර වෙලා සත්වදායන ශ්වසන වර්ණක පහක් කතා කරා. හිමොග්ලොබින්, මයොග්ලොබින්, ඊට අමතරව හිමොසයනින්, හිමොරිපින් සහ ක්ලෝරෝක්ලෝරින්. හිමොග්ලොබින් තිබෙන මිනිසාගේ රුධිරයේ ඊට අමතරව අනිකුත් පුෂ්ඨ වශයෙන් ගැනීම ඊට අමතරව ඇනලීඩා වගේ හිමොග්ලොබින් තිබ්බා. ඊට පස්සේ මයොග්ලොබින් තිබෙන පුෂ්ඨ වශයෙන් පේශිවල තිබ්බා. හිමොසයනින් තිබුණා කතා කරලා ආමිසයනයි. සයනයිඩ් එකෙන් හිමොසයනින් මම ගත්තා. ආමිකේ ඒ යන්නේ ආර්ට්‍රෝපෝඩා වගේ තිබ්බා. ආර්ට්‍රෝපෝඩා වගේ වස්සාව තිබ්බ. එම් මොකද මුලස්කා වගේ තිබ්බා. ඒක හරි. ඊට පස්සේ හිමොලික්විඩ් තිබ්බ සාගර පුෂ්ඨ වශයෙන්ගේ සමහර ඇනලීඩා වගේ තිබ්බා. සාගර පුෂ්ඨ වශයෙන් නිසා සමහර ඇනලීඩා තුන තිබෙන්නේ මොකද්ද? කාර්යය මොකක්ද තිබ්බේ? හිමොඑරික්විඩ්. ක්ලෝරෝක්ලෝරින් කතා කරේ දැන් කැපිටල් මොකද බොහෝ ඇනලීඩා විදිහේ තියෙන්නේ. ඒ අනුව ඒ කොටසක් ඉවරයි. වෙනකට කොටසින් පොඩ්ඩක් අපිට මේක තේරුණාද කියලා බලන්නත් එක පාස් පේපර් MCQ එක කරලා බලන්න. සාමාන්‍යයෙන් මේ කොටසින් MCQ වෙහෙන්න පුළුවන් අනිවාර්යෙන් MCQ වෙන්න පුළුවන්. MCQ වෙහෙන්න පුළුවන් කොටසක්. ඊට අමතරව ස්ට්‍රක්චර් ඒකට ඇහෙන්නත් පුළුවන්. සමහර විට සේල් එකක් අර සාරාංශය වගේ අහන්න පුළුවන් කොහොමද තියෙන්නේ. MCQ වෙහෙන්න පුළුවන් ස්ට්‍රක්චර් ඇහෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත් කොටසක්. හරි. අපි ඔන්න පාස් පේපර් එකක් ඩිස්කස් කරන්න යන්නේ මේ කොටසින් ආපු 2019 A level ජීවිතය අපි අහලා තියෙන්නේ MCQ ප්‍රශ්නෙන්න අංක 43. අංක 43 2019 A level වල අහලා තියෙනවා සත්වයන්ගේ ශ්වසන වර්ණක පිළිබඳ නිවැරදි ප්‍රකාශය ඕ ප්‍රකාශ තෝරන්න. දැන් මේ ප්‍රශ්නේ අංක 43 ප්‍රශ්නයන්නේ. දැන් අපි දන්නවා බයෝ පේපර් එකේ 40 මේක 41 මේක 41 න 50 දක්වා ප්‍රශ්න උත්තර ලියද්දී A B D කියන පිළිතුරු නිවැරදි නම් අංක 1. A C D කියන එක හරි නම් අංක 2. A B නිවැරදි නම් අංක 3. C D නිවැරදි නම් අංක 4 සහ වෙනත් කිසිම ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් නිවැරදි නම් අංක 5 තමයි යන්නේ. හරි ඒකත් මතක තියාගන්න ප්‍රශ්නට යන්න. 43 වෙනි ප්‍රශ්නේ මම කියවන්නම්. සත්වයන්ගේ ශ්වසන වර්ණක පිළිබඳ නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශ තෝරන්න තියෙනවා. කැපිටල් A ප්‍රකාශය කියනවා මයොග්ලොබින් අස්තික මස්සයන්ගේ ඇත. අපි ගත්ත මයොග්ලොබින් තියෙන්නේ පෘෂ්ඨ වංශී පේශිවල. හරිනේ. ඉතින් අස්තික මස්සයන් පෘෂ්ඨ වංශයනේ. එහෙනම් ඒක හරි. මේ ප්‍රකාශය හරි මයොග්ලොබින් අස්තික මස්සයන්ගේ තියෙනවා. ඒක හරි. B ප්‍රකාශයට එන්න හිමොග්ලොබින් මොලස්කාවන්ගේ ඇත කියලා කිව්වේ. නෑ. හිමොග්ලොබින් තිබ්බ මිනිසාගේ රුධිරයේ තිබ්බා. අනිකුත් පෘෂ්ඨ වංශයන්ගේ තිබ්බා. සහ අනිත් එක තමයි ඇනලීඩාවන්ගේ තිබ්බා. හැබැයි කොටම සඳහන් වෙන්නේ නෑ මොලස්කාවන්ගේ තියෙන්නේ. ඔය ඇත්තට මොලස්කාවන්ගේ නෑ හිමොග්ලොබින්. යනෝ දී ප්‍රකාශය වැරදි.
C ප්‍රකාශය අපිට කියන්නේ ක්ලෝරෝක්ලෝරින් ඇනලීඩාවන්ගේ ඇත. මේ කැප් කියලා මම ලියාගත්තේ ක්ලෝරෝක්ලෝරින් බොහෝමයක් ඇනලීඩාවන්ගේ තියෙයි. එතන ඇනලීඩාවන් ඇත කියන එක හරි. C ප්‍රකාශය හරි. D කියනවා හීමෝඑරිත්‍රින් ඇනලීඩාවන්ගේ ඇත. ගත්ත හීමෝඑරිත්‍රින් සාගර අපෘෂ්ඨවංශයන්ගේ තියෙන සමහර ඇනලීඩාවන්ගේ තියෙයි. ඉතින් ඇනලීඩාවන්ගේ තියෙයි කොහොමද? එහෙනම් හීමෝඑරිත්‍රින් ඇනලීඩාවන්ගේ ඇත කියන එකත් හරි. කියනවා A C D දෙන්නට හරි. එහෙනම් දැන් ඔක්ක උත්තරේ දෙක වෙන්න ඕන. E හරි කියලා උත්තරේ පහ වෙනවා. පස්වෙනි එකද යන්නේ දෙවෙනි උත්තරේ ගන්න එක බලමු. E ප්‍රකාශයට යමු. හීමෝසයිනින් උරගයන්ගේ ඇත. අපි හීමෝසයිනින් මගදී ආමිසයිනක් කියලා. එනවා ආර්ට්‍රොපෝඩාවන්ගේ නිර්වසනවල සහ මොලස්කාවන්ගේ තමයි තියෙන්නේ. උරගයන්ගේ තිබෙන්නේ නැහැ හීමෝසයින්. ඒ අනුව E ප්‍රකාශයවලදී ඒ අනුව A C D ප්‍රකාශ තුනමයි. එහෙනම් 43 වෙනි ප්‍රශ්න උත්තරේ එන්නේ A C D කියන තුනම ගන්න දෙවෙනි උත්තරේ. ඒ අනුව 2019 A level වල ප්‍රශ්න උත්තර පුළුවන් වුණා අපි අද කතා කරපු කොටසෙන් ඒ අනුව උත්තරේ 43 වෙනි උත්තරේ දෙක වෙන්න ඕනේ A C D තුනම හරි කියලා. එහෙනම් මේ අද අපි කතා කරපු කොටස වල හොඳ පැහැදිලිව තේරුණා කියලා හිතනවා. සාපේක්ෂව ඕන. එහෙනම් අද අපි කොටස කතා කරන කොටස කතා කරා සහ ප්‍රශ්න උත්තර අනිත් ප්‍රශ්න නෙවෙයි A level ප්‍රශ්න. ඒ අනුව මේ ටික හරියනම් තව එක ඉරමෙත හීමෝග්ලෝබින් කියලා හීමෝග්ලෝබින් හීමෝඑරිත්‍රින් හීමෝසයිනින් මයලින් ක්ලෝරෝන අවශ්‍ය කෙනෙකුට මම තියාගන්න පුළුවන්. ඒක උනත් ඊපස් කරගත්තා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ මීට වඩා සාමිත වෙන දෙයක් කතා කරමු. එහෙනම් හැමෝටම උදෙසාම